මම හොයන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වාගේ ඉන්න පුළුවන් සෙක්‍රටරි කෙනෙක්. වාහන විකුණන්න දාලා තියෙනවට ඇඩ්වාන්ස් ඉල්ලන. ෆෝන් එකේ ෆොටෝ වගේක් එවන්න කියලා කොහොමද WhatsApp නම්බරයක් දුන්නා. හරි. Facebook පාවිච්චි කරනකොට අපි දැකලා තියෙනවා මාකට් ප්ලේස් එකට. මේ ළඟදී මට ෆෝන් එකක මදර්බෝඩ් එකක් ගන්න උවමනාවක් තිබුණා. එතකොට Facebook එකේ සර්ච් කරලා අවශ්‍ය මොඩල් එක ෆෝන් එකක් තිබුණා රුපියල් 4500කට විකුණන්න දාලා ඒක ඩිස්ප්ලේ ක්‍රැක් වෙලා කියලා දාලා තිබුණේ. මාකට් ප්ලේස් එකේ ප්‍රොෆයිල් එක බලුවම ඒකේ තිබුණේ ගොඩක්ම ෆෝන් තමයි විකුණන්න දාලා. මම මැසේජ් එකක් දැම්මා. ටික වෙලාවකට පස්සේ රිප්ලයි කරලා තිබුණා. එයා ඉතින් කිව්වේ එයා ෂොප් එකක් කරපු කෙනෙක් ෂොප් එක වැහුව නිසා ඒ ෂොප් එකේ තිබ්බ අයිටම් ටික සෙල් කරලා දානවා කියලා එහෙම තමයි කිව්වේ. ඊට පස්සේ මං ඉඳන් කිව්වා හරි මට ඔය ෆෝන් එක ගන්න ඕනේ. මම ඒක ගන්නවා කියලා කිව්වා. කැෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. කිව්වා ෆෝන් එකේ ෆොටෝස් ඉල්ලුවම ෆොටෝස් දාන්න පොඩ්ඩක් මිනිහා අදිමදි කරා මේ තියෙන ෆොටෝස් තමයි රිප්ලේස් එකේ දාලා දෙන්නේ. මිනිහා ඉඳන් කිව්වා කැෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. හැබැයි කැෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. හැබැයි ඩෙලිවරි කොස්ට් එක යාට කලින් බෑන්ක් කරන්න කියලා කිව්වා. හරි ඕකේ අවුලක් නැහැ. මම අහුවා කීයක් යනවද? 470ක් හරි 450 කරේ වයි ගණක් කිව්වේ. ඒ ගාන උගේ account number එකෙන් දැම්මා. මම කියලා දැන් ඒක ඉවරයි. හරි ඊට පස්සේ දැන් මම යාට බැංක් ට්‍රාන්ස්ෆර් කරපු රිසිට් එකක් යවුවා. සෙනසුරාදා කුරියර් කරන්නම් කිව්වා. සමහරට සඳ හරි අඟහරුවාදා හරි හම්බ වෙයි. ඊට පස්සේ මිනිහා සෙනසුරාදා මැසේජ් එකක් දානවා කැෂ් ඔන් ඩෙලිවරි නැහැ. ඔයා ෆෝන් එක ඕන නම් මේ ෆෝන් එකේ 4500න් තව 1000ක්වත් එයාට බෑන්ක් කරන්නකෝ. අද ගන්න ඕන නම් 3500 කියලා දෙනවා කියලා කිව්වා. මං කිව්වා මිනිහට ඔයාට සල්ලි සම්පූර්ණ ගානම ට්‍රාන්ස්ෆර් කරන්න. හැබැයි ඔයා කුරියර් කරන තැනට ගිහිල්ලා. එතන ඉඳලා වීඩියෝ කෝල් එකක් ගන්න මට ෆෝන් එක පැක් කරා. මම මේක දැන් ඔයාට එවනවා. මෙහෙම කියලා කිව්වා. ඊට පස්සේ මේ හරි හරි එහෙම කරන්නම් කිව්වා. One eternity later. හරි කොහොම හරි ඒ 470 490 ඉවරයි. හරිද? වාහන විකුණන්න දාලා තියෙනවට ඇඩ්වාන්ස් ඉල්ලනවා. දැන් ඔය ෆෝන් අයිටම් වලට ඒවට ඇඩ්වාන්ස් ඉල්ලනවා. ඔය වාගේ කතන්දර තියෙනවා. ඒවට අහු වෙන්න එපා. අහු වෙන්න එපා කිව්වට ඉතින් අපි අර හරියටම මිනිස්සු විශ්වාස කරන්නේ අර පොඩි එකක් තියෙනවනේ අපි පළවෙනි වචන දෙකෙන් අහු වෙලා සල්ලි ලොකු ගණන් දාන්න එපා. රුපියල් 5000 හරියට මට ඉතින් අවුලක් නැහැ ඉතින් තමන්ට දිනවනම්. ඒ වුණාට අහු වෙන්න එපා ඔය වගේ දේවල් වලට. ඊට පස්සේ මේ ළඟදී හරි ලස්සන සිද්ධියක් වුණා. මේ මම දන්න හිතවත් එක්කෙනෙක් ජොබ් එකක් කෙරුවා. හරි දැන් Facebook එකේ දාලා තියෙන මේ වේකන්සිස් ඒවට ඇප්ලයි කරා. Facebook Messenger ගිහිල්ලා මැසේජ් දැම්මා. එක මිනිස්සෙක් ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක්ට ඇප්ලයි කරන්න දුන්නා. මොනවද කරලා තියෙන්නේ අරකද මේකද හැමෝම එක එක දේවල් අහනවා. දැන් ওই සිද්ධිය දැන් මට කිව්වා. මම ඊට පස්සේ විස්තර කරලා ඇහුවා. මට තේරුණා මොකක් හරි ගල්දරයක් තමයි කියලා. වෙන්න පොරයි නම් කියනවා මම හොයන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වාගේ ඉන්න පුළුවන් සෙක්‍රටරි කෙනෙක්. ඊට පස්සේ ෆේක් account එකක් තිබුණා මිනිහට. තමන්ගේ ෆොටෝ එකක්වත් ප්‍රොෆයිල් එකේ දාලා නැති account එකක්. ඒකේ කොහොම හරි මිනිහා මේ මිනිහයි ෆොටෝත් ඇති මං ගාව. ඒ කියන්නේ තනි වංචා තියෙන්නේ. කියන්නේ ගෑනලමයි එහෙමනම් ගොඩක් අහු වෙනවා මේ වගේ දේවල් වලට. අහු වෙන්න එපා. තනි බොරු. හරිද? අපි ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඒක ඇත්ත ජොබ් එකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. පෝස්ට් එක දාලා තියෙන එක දැක්කහම නැත්නම් ඒකට දාලා තියෙන කමෙන්ට් වල දැක්කහම ඒක පොඩ්ඩක් තේරුම් ගන්න මේක මේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා.